කියලා දෙන්න යන්නේ බයිබිට් කාඩ් එක ඕඩර් කරා නම් ඒක එන්න කොච්චර කල් යනවද කියලා. හරි. හිතමුකෝ ඔයා බයිබිට් කාඩ් එක ඕඩර් කරේ 2025 නොවැම්බර් 1 වෙනිදා හරි ඒ පළවෙනිදා ඉඳන් නොවැම්බර් 15 වෙනිදාන් කියලා. එහෙනම් අර ෆ්‍රී ඕඩර් කරපු කට්ටියනේ 2025 ඒ ඕඩර් කරපු කට්ටියට නම් දවස් 30ක් ඇතුළත උපරිම එනවා. මේ කියන්නේ අද හෙටම ආපු නැති අය කියනවා. හිතමුකෝ ඔයා ඩොලර් 5ක් දීලා ඕඩර් කරපු කෙනෙක් කියලා. ඩොලර් 5ක් දීලා ඕඩර් කරපු අයට 2025 නොවැම්බර් මාසේ 25 වෙනිදා තමයි ඒක පටන් ගත්තේ. ඒ වුණාට කාඩ් ස්ටොක් ඉවරයි. ස්ටොක් ඉවර වුණාට ඕඩර් කරන්න දෙනවා. ඕඩර් කරන්න දුන්නා තාම ඔයාගේ කාඩ් නම්බර් එකවත් ක්‍රියේට් වෙලා නැහැ. 2025 දෙසැම්බර් මාසේ අන්තිම හරි ජනවාරි මාසේ මුලදී තමයි කාඩ් ස්ටොක් එක රීස්ටොක් වෙන්නේ. ඒ රීස්ටොක් වුණාට පස්සේ ඕඩර් කරපු පිළිවෙලට ඩොලර් 5ක් දීලා ඕඩර් කරේ ඉක්මනටම ඔයාලා ගෙදරට එවනවා. දැන් ගෲප් වල අහන්න යන්න එපා. ඇයි එන්නේ නැත්තේ කියලා. එන්නේ නැති හේතුව ස්ටොක් ඉවර වෙලා. ගොඩක් කට්ටිය බයිබිට් කාඩ් එක අර ඕඩර් කරා කියලා ප්‍රූෆ් එක තියා ගන්න එපා. එහෙම ඉල්ලපු නිසා තමයි ඩොලර් 5 දීලා ඕඩර් කරන්න දුන්නේ. ඕඩර් කරාට තාම මේ ස්ටොක් එක ඉවර ෆුල් වෙලා නැහැ. ෆුල් වුණ තාම එයා ෂිප් කරන්න ගන්නවා. ෂිප් කරාට පස්සේ ඔයාලගේ ස්ටේටස් බාර් එකේ පෙන්නනවා ෂිප් කියලා. ඒක නිසා අවුලක් නැහැ. හරි බයිබිට් රෝලේ YouTube channel subscribe කරන්න. තාම හાર્ඩ් එක නැත්නම් පළල description එකේ කාඩ් එක ගන්න. description එකේ තියෙන පළවෙනි link එකෙන් ගිහලා බයිබිට් account හදන්න. එනම් මං ගියා guys see ya.